අම්මේ අම්මේ පොඩ්ඩක් එන්නකෝ ඉක්මනට. අයි මොකක්ද සෙනුරි ඉන්නවා. එන්නකෝ ඉක්මනට යන්න. හා මහත්තයා මොකද ඔය කරන විල්ලේකින් වැඩේ? ඇයි මොකද? මොකීද ඔය ළඟ තියාගෙන තුරු කරන්නේ තියගෙන ඉන්නේ? මොකීද? මේ මොකෙද මේ? මොකේද? සෑයිරින කම්බුතිය ගත්තා. දැක්කේ නැත කවුද ළඟ ඉන්නේ කියලා? මේ අපේ උක්කු බබාගේ නෝනා නේද? ඔව්. හැබැයි උනට කමන්නේ තාත්තට ඕන නම් තාත්තා තියාගන්න. මට ඕනේ කොහොද මොකීද? අයියෝ කවුදනේ මේ කෑ ගහන්නේ? යනවලු වාත වෙන්නේ නැතුව. වාත වෙන්න? නැකිටපි මගෙන් මරුන්නක. නැකිටපි. ඔය කිල්ලට කරදර කරන්න එපා. අවශ්‍ය කටහ ගන්න. ලැජ්ජ නැති මිනිස්සු තමුන්ගේ දරුවයි ගෑනිත් එක්ක එකැන්දේ බුදිය ගන්න. ඒවා අතලකේ හිණයක් බල බල හිටියේ. කැඩුවනේ අතල එකත්. ආතල්. ඔකේ අවශ්‍ය නැතු පළතෝ නැකිලා තෝගේ කාමරේ. පළ. හරි යන්නම් මං. හා. මේ මිනිහා මාව රෑ එලෙව්වනේ කාමරේ. නැතුව මට ඇති ගායක් නෑ මේ අංකල් කාමරේ බුදිය ගන්න. ඕක ඉතින් ඔච්චර කෑ ගහන්න දෙයක් නෑනේ. මම ගෙදරදි කොහොමද නිදාගන්නේ මගේ තාත්තගේ ළඟ. ගෙදරදි තාත්තා ළඟ නිදාගත්තට මේ උඹේ තාත්තද? ඔව් තාත්තා තමයි. අපේ තාත්තා කියලා තියෙන්නේ හස්බන්ඩ්ගේ අම්මවයි තාත්තවයි තමන්ගේ අම්මයි තාත්තයි කියලා හිතාගන්න කියලා. හස්බන්ඩ් නෙවෙයි. තමුසේ මේ හස්බන්ඩ් කතා නම් කියාගෙන ඉන්න එපා. හරි. දැන් ඉතින් වෙච්ච දේ වෙලා ඉවරයිනේ. මොකටද මේ වගේ සුළු දෙයකට බොරුවට රණ්ඩු වෙන්නේ? සුළු දෙයක් වෙන්නේ කොහොමද? ලේලියෙක් තමන්ගේ මාමණ්ඩි ගාව රෑ එළියක නිදාගන්න එක සුළු දෙයක්ද? මට නම් සුළු දෙයක් තමයි. ඇඳේ නිදාගත්ත එක විතරනේ කරේ. ඔය අපේ ගෙදර කට්ටිය ඕන තරම් එක අයගේ ඇඳ බලවල නිදාගන්නේ. කවුද එක එක නිදාගන්නේ? මම තාත්තත් එක්ක නිදිනවා. තාත්තා අම්මත් එක්ක නිදිනවා. අම්මා මාමත් එක්ක නිදිනවා. නැන්දත් තාත්තගේ ඇඳේ නිදිනවා. සමහර දවස්වලට පුංචි තාත්තගේ ඇඳේ නිදිනවා. එහෙම ඉතින් එක කට්ටිය නිදා ගන්නවානේ. යකෝ මහා පුදුම තාත්තේ. එතකොට ඒ යකා මුඛී එක්කද නිදානවගන්නේ? එහෙම නෑ ඉතින්. නැන්දල මාමලත් එක්ක නිදා ගන්න එක එහෙම ලොකු ප්‍රශ්නයක් නෙවෙයිනේ. ඔන්න හෙට අනිද්දාට අපේ තාත්තට නිදා ගන්නම තැනක් නැති වුණොත් ඔයත් එක්කත් නිදාගනි. අන්න එහෙම අපේ තාත්තා. මගත් එක්ක? ඔව්. ඇයි අවුල්ද? අවුල්ද? බලහල්ලකෝ මේ මේකී කියන කතාව. නෑ ඉතින් ඒක එහෙම ප්‍රශ්නයක් වෙන්න හේතුවක් නෑනේ. ප්‍රශ්නයක් වෙන්න හේතුවක් නෑ. අර මැරේක් මගත් එක්ක නිදිනවා කොහම ඒක මොකද ප්‍රශ්නයක් වෙන්නේ නැති. ඒකට තමයි නෑකම කියන්නේ. ඕන එකක් වනචර කමෙන් බැලුවාම වනචර විදියට තමයි පේන්නේ. හරි විදියට බැලුවොත් ඒකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ බලන්නකෝ අම්මේ මෙයා. පේනවනේ. මෙන්න මේ වගේ ගෑණියෙක් තමයි බලහත්කාරයෙන් මගේ ඇඟේ ගහලා තියෙන්නේ. මෙන්න පාරේ සීන් එක අල්ලගෙන මෙයා වෙනම ගේමක් ගහන්න යන්නේ. ඇයි? එපාර මාව එලවල ඉවර වෙලා අර කිව ගෙන්න ගන්නද හදන්නේ? නෑ ඒව හරියන්නේ නෑ. මේකිට තාත්තගේ ඇඳේ නිදා ගන්න ඕනේ ඔබ කාමරෙන් ඒකි වෙලොපින්න. නෑ. මං කොහෙද ලෙව්වේ? එලෙව්වා. උඹ කාමරේ පැත්ත පලාත එන්න එපා කියලා එලෙව්වේ.